ආයිබෝන් අද අපි කතා කරන්න තියෙන්නේ කරා මේ 11 වසරේ ප්‍රකාශ විද්‍යාවේ ගොඩාක් ළමයි අමාරුයි කියනවා මේ අවතල දර්පණ වල කින සටහන් අඳින්න සහ අච්චුපතේ තියෙන කින සටහන් රූප මතක තබා ගන්න අපහසුයි කියනවා. ඉතින් මම අච්චුපතෙන් පරිබාහිරව ගිහිල්ලා ඔයාලට මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා. ඕනම අවතනක වස්තුවක් පිහිටන අවස්ථාවකදී කින සටහන් අඳින්නේ කොහොමද කියලා. ඒතර අවතල දර්පණයක නාභිය වෙන්න පුළුවන්, නාභිය හා වක්‍රතා කේන්ද්‍රය වෙන්න පුළුවන් ඕනම තැනක වස්තුවක් පිහිටෙව්වම කින සටහන් දෙකක් වෙනස් කින සටහන් නෙවෙයි එකම වර්ගයේ කින සටහන් දෙකක් භාවිතා කරලා කොහොමද මේ රූපය අඳින්නේ කියලා ලේසි ක්‍රමයක්, පහසු ක්‍රමයක්, මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා. අපි බලමු ඒ රූප ඒ විදිහට අඳින්න පුළුවන් කින සටහන් නියම විදියට මම ඒක භාවිතා කරන්නේ අන්නේ නියම දෙක මොකක්ද කියලා. අපි බලමු දැන් පළවෙනි නියමය මොකක්ද කියලා. මෙතෙන්දි මම කින නියමයක් විතර ගන්න පුතේ. මේ අවතල දර්පණයට සමාන්තරව මේ ප්‍රධාන අක්ෂය, මේ තියෙන ප්‍රධාන අක්ෂය ඔබ එක දන්නවා. මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝකයෙන් ඇවිල්ලා අවතල දර්පණයේ ගැටුණට පස්සේ පරාවර්තනය වෙලා මේක සමාන්තරවනේ පරාවර්තනය වෙලා ඒ පරාවර්තන වෙච්ච කිරණ මෙන්න මේ නාභිය හරහා ගමන් කිරීම. මේක තමයි අපි පළවෙනි නියමයේ ගන්නෙ. පළවෙනි නියමයේ විදිහට අපි මෙතන භාවිතා කරන්නේ සමාන්තරණ ආලෝක කදම්බයක් පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරයි. ඒක තමයි අපි භාවිතා කරන්නේ කින සටහන් අඳිනකොට පළවෙනි. හරි. අපි බලමු දෙවෙනි නියමය මොකක්ද කියලා. අපි දෙවෙනි නියමයක් විතර ගන්නෙ මේ දර්පණවල අපි તો මෙන්න මේ විදිහට යම් ආලෝක කිරණක් ආවොත් මේ අවතල දර්පණය සහ ප්‍රධාන අක්ෂය ඡේදන ස්ථානය අපි එතන කියන ද්‍රව්‍ය කියලා. දර්පණයේ ද්‍රව්‍ය අවතල දර්පණයයි ප්‍රධාන අක්ෂයයි ඡේදන ස්ථානය මේ ද්‍රව්‍ය මේන ආලෝක කිරණ මේ ද්‍රව්‍ය පතනය වුණොත් එහෙම මෙන්න මේ විදිහට එතෙන්දි මේ ප්‍රධාන අක්ෂය සමග මේ තියෙන ප්‍රධාන අක්ෂය පුතේ මේ ප්‍රධාන අක්ෂය සමග සාධන කෝණය අපි කියනවා පතන කෝණය කියලා. ඒක අපි දන්නවා දර්පණවල තියෙන දෙවන නියමය. පරාවර්තනයේ දෙවන නියමය. මේ එතකොට මෙතන මේක මේ ප්‍රධාන අක්ෂය සමග පතනය වන මේ කෝණය පතන කෝණය කියනවා. ඒ සමානම අගයකින්. ඒ සමාන අගයකින් තමයි මේක පරාවර්තනය වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ විදිහට අපි මේ දෙවෙනි නියමයෙන් පෙන්නන්නේ මේ අපි කින සටහන් අදිද්දි මේක ලේසි ක්‍රමයක්. ඒකයි මම මේ කියලා දෙන්නේ. එතකොට මේ විදිහට එන ආලෝක කිරණ දර්පණයේ ද්‍රව්‍යේ පතනය වුණොත් ඊට පස්සේ ඒක පරාවර්තනය වෙන්නේ මේ පතන කෝණයට සමාන අගයකින්. අපි හිතමු මෙතන අංශක 30යි නම් මෙතනත් අංශක 30යි. අපි ඒක තමයි ගන්නෙ දෙවෙනි නියමයේ. හරි. අපි ඊළඟට අර කලින් ඉගෙන ගත්ත කිරණ නීති දෙක භාවිතා කරලා බලමු අවතල දර්පණයේ කින සටහනක් ඇඳලා. දැන් මම මෙතෙන්දී වස්තුවක් පිටවල තියෙනවා හරියටම දර්පණය හා නාභිය අතර. මේ වස්තුවේ උස මම සෙන්ටිමීටරයක් වගේ තමයි අරගෙන තියෙන්නේ. එතකොට මෙතන උඩ තියලා තියෙනවා වස්තුව නාභිය හා දර්පණය අතර පවතින විට. දැන් අපි බලමු කොහොමද අඳින්නේ කියලා. එතකොට මම අර කලින් කින නියම දෙයක් කියලා දුන්නේ. අපි බලමු පළවෙනි නියමය. පළවෙනි නියමයෙන් කිව්වේ සමාන්තර ප්‍රමේය ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරයි කියලා. අපි අන්න ඒක භාවිතා කරමු. මෙන්න සමාන්තර වෙන ආලෝක කිරණ. ඊට පස්සේ මේ ආලෝක කිරණ මෙන්න මේ නාභිය හරහා මෙහෙම ගමන් කරනවා. එතකොට සමාන්තර වෙන ආලෝක කිරණ පරාවර්තනයෙන් පස්සේ නාභිය හරහා ගමන් කරයි. ඒ පළවෙනි කිරණ ඇඳ. මේ විදිහට. ඊළඟට අපි දෙවෙනි කිරණ අඳලා බලමු. එතෙන්දී අපි කරන්නේ අර මම කලින් කෝ දෙවෙනි කිරණ මෙතෙන්ටත් මම මේ වස්තුවේ කෙලවරටත් ආකේ ද්‍රවයටත් මෙහිම සරල එකක් අඳගන්නවා. දැන් මෙතන කෝණයයි පරාවර්තන කෝණය සමාන කරගන්න ඕනේ. මට මෙතෙන්දී දැන් මේක කරගන්න විදිය නැහැ. මම ගාව කෝණ මානයක් නැහැ. මම ඒ හින්දා මෙහෙම කරනවා. මේ වස්තු උසටම මේ ගත්ත වස්තු උසටම සමාන උසින් පහලින් ඩොට් එකක් තියාගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් නම් මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් කරගෙන ඩොට් එකක් තියාගෙන අන්න ඒක මෙහෙම මම යා කරනවා. එතකොට මෙතන කෝණයයි
සමානයි. දැන් ඔබට පේනවා මේක බැලුවම මේක සම්බන්ධ වෙන්නේ නැහැ. එන්නේ නැහැත්. එතකොට මේ කිරණ ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ මොකද කරන්නේ? මෙන්න මේ කිරණ කෙලින් මේක ඡේදනය කරන්න බලමු. මේ සාමාන්‍ය කෙලසට ආදීදී අඩුවල භාවිතා කරන්න ඕන. ඡේදනය කරාම මෙන්න මේ වගේ ස්ථානයක අපිට ප්‍රතිබිම්බය දැක ගන්න පුළුවන්. ඔන්න එතකොට අපිට පේනවා මේ වස්තුව මෙන්න ලැබෙන ප්‍රතිබිම්බය. කොහොමත් අවතල දර්පණයක් ඉදිරියේ නාභිය හා දර්පණය අතර වස්තුවක් තියවම ලැබෙන්නේ ප්‍රමාණයෙන් විශාල රූපයක්. නැත්නම් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිබිම්බයක්. ඒතකොට ඒක තමයි මේ. මෙතෙන්දී මට අවශ්‍ය උනේ මේක අඳිද්දි පුතේ අනිවාර්යෙන් අඩුවල භාවිතා කරන්න ඕන. අඩුවල භාවිතා කරන්නේ මේ රූප හරි පරිමාණයට අපිට එනවා. ඒ මිමි හරියට ගත්තම නාභිය වක්‍රතා කේන්ද්‍රය ඒ අතර දුරවල් හරියට ගත්තම අපිට මේක හරි මිම්මට ගන්න පුළුවන්. මට අවශ්‍ය උනේ ඔබට මේක අඳින්න පහසු ක්‍රමයක් කියලා දෙන්න. ඒකට තමයි මම මේක භාවිතා කරේ. මම තව එක කිරසකරක් ඔබට ඇඳලා පෙන්නනවා. අපි ඊළඟට බලමු. වස්තුව නාභිය හා වක්‍රතා කේන්ද්‍රය අතර පවතින විට අර වගේ මම මෙහෙම කියන ඔබ අට්ටුවල භාවිතා කරන්න අනිවාර්යෙන්ම. ඒතර මේ විදිහට ඇඳලා මම මේ දර්පණයේ කොටස මෙහෙම ඇඳලා හරිද? මට මේ අවශ්‍ය කීප සටහන් අඳින ක්‍රමයේ කියලා දෙන්න. ඒ නිසා මම මගේ හිතෙන් මට මම අඳින්නේ මේ නාභිය, මේ වක්‍රතා කේන්ද්‍රය, මේ නාභිය, මේ වක්‍රතා කේන්ද්‍රය. දැන් අපි වස්තුව මෙන්න මෙතන පිහිටවලා තියෙනවා. මම ඕක කියලා දානවා. එතකොට මේ තමයි වස්තුව. අර අපි කලින් ගෝ පළවෙනි කිරණ නියමය. මෙන්න. සමාන්තරණ ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරේ. ඔන්න පළවෙනි කිරණ. සමාන්තරණ ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරේ. ඒක අපිට මේ පළවෙනි කිරණ අන්දම හරි. රයිට්. ඔන්න පළවෙනි කිරණ ඇඳ. දෙවෙනි කිරණ බලන්න කොහෙද දෙවෙනි කිරණ? මම කෝ මෙන්න මෙතන මේ වස්තුවේ හිසත් මෙතන ද්‍රව්‍ය දර්පණයේ ඡේදන ස්ථානයේ ප්‍රධාන අක්ෂය ද්‍රව්‍ය මේ අතර මෙහෙම ඇඳගත් අටුවල දියලා සරලව කරනවා. ඊට පස්සේ මේ වස්තුවේ උස අපි මේක සෙන්ටිමීටරයක් නම් ගත්තේ ඊට හරියටම සෙන්ටිමීටර 15කින් මෙහෙම අපි ඩොට් එකක් තියාගෙන මේ වස්තුවේ උසටම ඊට හරියටම 15න් ගන්න ඕනේ. අටුවල භාවිතා කරලා අපිට ඒක කරන්න පුළුවන්. දැන් නම් අපි පොතේ සාමාන්‍ය රූල් තියෙනනේ. දැන් රූලක් උසට නම් ගත්තේ අනිවාර්යෙන් ගන්න ඕනේ රූලක් 15ට. නේ? ඩොට් එක තියාගත්තම හරි. මෙතන රූලක් 15ට හරියටම ඩොට් එක තියාගත්තම හරි. ඒ විදිහට තමයි කරන්නේ. අන්න ඒ විදිහට මේ උසට සමාන උසකින් මේ 15න් මම ඩොට් එක තියාගෙන මෙතන ඉඳන් දැන් මම මේ ඩොට් එක ඡේදනය වෙන්න එහෙම අඳිනවා. අන්දම ඔබට පේනවා මෙන්න මේ හරියේ. මෙන්න මේ හරියේ මේ රේඛාව ඡේදනය වෙනවා. ඔබ දැක්කා? C වලට ඈතින් මේ රේඛාව ඡේදනය වුණා. රේඛා දෙකම එකිනෙක ඡේදනය වුණා. දැන් අන්න ඡේදන වුණ ස්ථානයේ මම අඳිනවා මේ විදියට ආන්න මම ඇඳ ප්‍රතිබිම්බය. දැන් ඔබට පේනවා ප්‍රතිබිම්බය යටිකුරු ප්‍රතිබිම්බයක්. හරි. යටිකුරු ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. මේක උඩුකුරුයි මේක යටිකුරුයි. ඒකට අන්න ඔය විදියට පුළුවන් දර්පණයයි නාභිය අතර වස්තුව තියුවත්, නාභියේ වස්තුව තියුවත්, නාභියයි වක්‍රතා කේන්ද්‍රයේ වස්තුව තියුවත්, වක්‍රතා කේන්ද්‍රයේ වස්තුව පිහිටෙව්වත්, වක්‍රතා කේන්ද්‍රයේ ඈතින් වස්තුව තියුවත්, ඔය ආකාර පහින් කොමන විදියට තියුවත් අර මං කිව්ව කිරණ නියම දෙක සමාන්තර වෙන ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු නාභිය හරහා ගමන් කරයි. දෙවැනි එක වස්තු නිකුත් වන දර්පණයේ ද්‍රව්‍ය ඡේදනය වන ස්ථානයේ ප්‍රධාන අක්ෂයත් එක්ක
පතන කෝණය සාධන කෝණය පතන කෝණයට සමාන කෝණයකින් පරාවර්තන වෙනවා. ඒ ලැබෙන කිරණ භාවිතා කරලා අපිට පුළුවන් මේක හරි පිළිවෙලට අඳගන්න. එතකොට කිරණ කීපෙන් මතක තියාගන්න ඕනේ. ওই දෙක භාවිතා කරලා අපිට පුළුවන් කිරණසට හඳුන්වන්න. එතකොට කිරණ නියම කියන එක පුතේ අමාරු නෑ. මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න. විද්‍යාව 6-11 වෙනි සඳහා DMS ඇකඩමි මගින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙහෙයවීම බස්නාහිර පළාතේ රජයේ පාසල් ආචාර්ය දසුන් මදුරංගන